ආයිබෝවන්. අද විශේෂයෙන්ම මෙම දැනුවත් කිරීමක් කළ යුතුයයි කියලා තීරණය කළේ පසුගිය 27 වෙනිදා පාරිභෝගික සේවා අධිකාරිය අපි සිදු කළ විශේෂ වැටලීම විසින් සමාජයට දැනුණ කාරණයක් පිළිබඳව රටට කරුණු කියන්න. මොකද මේ වැටලීමෙන් පසුව විවිධ ප්‍රදේශවල ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මමත් මගේ අමාත්‍යාංශයේ සමහර නිලධාරීනුත් කාර්ය මණ්ඩලයත් අමතමින් දැනුවත් කර තිබුණේ මේ හදිසියේ සිදු කරපු වැටලීමක්. ඒ පිළිබඳව අපිව කලින් දැනුවත් කරේ නෑ. ඒ නිසා අපිව දන්නේ නෑ වගේ කතා කීපයකුත් කියලා තිබුණා. අපි තාම වගකීමෙන් අපි ඔබට දැනුම් දෙනවා පාරිභෝගික සේවා අධිකාරී පනත අනුව අපට පැවරෙච්ච වගකීම ඉටු කිරීම තමයි අපි කරන්නේ. ව්‍යාපාරික ප්‍රජාව ලෙස ඔබේ වගකීම ඔබ ඔබේ වෙළඳසැලේ භාණ්ඩයක් විකුණද්දී පාරිභෝගිකයාගේ ආරක්ෂාව පිළිබඳව ඔබ විසින් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. එය මගහැරීම කිසිසේත් ඔබගේ නොසැලකිල්ලට කරුණක් නොවිය යුතුයි. එහෙම වෙනවා කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ජීවිතය තමයි අවදානමේ වැටෙන්නේ. ඒ නිසා මම මේ කරුණ කියන්නේ පසුගිය 27 වෙනිදා අපි රට පුරා එකවර හදිසි මෙහෙයුමක් සිදු කළ පාරිභෝගික සේවා අධිකාරිය විසින් රට පුරා හෙල්මට් විකුණන නැත්නම් හිස් ආවරණ විකුණන වෙළඳසැල් වැටලීමක් සිදු කළා. ඒ වැටලීම සිදු කරන්න අපිට 2003 අංක 9 දරන පාරිභෝගික සේවා අධිකාරී පනතේ 12.2 වගන්තිය යටතේ පාරිභෝගිකයාට ආරක්ෂාව සපයන්න මේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වෙළඳාමේ යෙදෙන අය ඒ විකුණන භාණ්ඩවල ප්‍රමිතිය ගුණය පිළිබඳ සොයා බලන්න අපිට වගකීමක් පැවරලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ වැටලීම කරේ. අපි එදා රටපුරා ස්ථාන 98ක් එකවර වැටලීම් සිදු කළා. රටපුරා ස්ථාන 98ක් එකවර වැටලීම් සිදු කරද්දී අපි සොයාගත්ත දේ ගැන අපි ඔබට කියන්නම්. 2026 මේ දිවයින පුරා විශේෂ වැටලීම් විසින් මේ 98ක් සිදු කරපුවාම අපි 431ක් SLS සහතික නැතුව ශ්‍රී ලංකා ප්‍රමිති ස්ටෑන්ඩඩ් නැතුව හෙල්මට් විකුණනවා. හෙල්මට් එකක් විකුණනකොට හෙල්මට් වර්ග දෙකක් තියෙනවා අපේ රටේ පාවිච්චි කරන. එකක් මහමග ගමන් කරන මෝටර් බයිසිකල් වල යන මගීන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරන හෙල්මට් එක. දෙක මෝටර් සයිකල් තරඟවලදී තරඟකරුවන් පාවිච්චි කරන හෙල්මට් එක. අපි මේ වැටලීම් සිදු කරේ විශේෂයෙන් මේ දෙආකාරයේම හෙල්මට් අපේ රටේ විකිණීම කරනවා. බහුතරය 99%ක්ම විකුණන්නේ මේ මහමග ගමන් කරන මගීන් පාවිච්චි කරන හෙල්මට්. එතකොට SLS සහතික නැති හෙල්මට් 431ක් අපිට හම්බ වෙනවා මේ වැටලීම් 98න්. ඒ විතරක් නෙමෙයි SLS සහතික නැවත ඔවුන් ලබා ගත යුතුයි. සහතික අලුත් කරගත යුතුයි. එහෙම හෙල්මට් අපිට හම්බ වෙනවා 3520ක්. මේම ගත්තාම 4000කට ටිකක් ආසන්න ප්‍රමාණයක්. අපි එදා දවසේ අත්අඩංගුවට ගැනීම සිදු කරනවා මේ එක දවසක් තුල. මොකද්ද ප්‍රමිතිය? SLS 517 කියන ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකට ලේබල් එකක් තියෙනවා. SLS 517 තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ස්ටෑන්ඩඩ් එක. ශ්‍රී ලංකා ප්‍රමිතිකරණය කරලා තියෙනවා මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකේ හෙල්මට් එකක් තමයි පාවිච්චි කරන්න ඕන කියලා. අපි අය එහෙම කියන්නේ. මහා මග යන මෝටර් බයිසිකලේ යන ඒ බයිසිකලේ පදින කෙනා පිටිපස්ස ඉඳගෙන යන මගියා එහෙම නැත්නම් ඕත් එක්ක යන උන්ගේ දරුවන් මේ අයගේ ආරක්ෂාවට තමයි හෙල්මට් එක තියෙන්නේ. එනිසා අපි දැනට තියෙන සංඛ්‍යා තොරතුරු අනුව වසරකට බයිසිකල් අනතුරු වලින් මිය යන මේ මගීන්ගේ දහසකට වැඩි ප්‍රමාණයක්ගේ ජීවිත ආරක්ෂා වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් පාවිච්චි කරා නම්. එනිසා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් පාවිච්චි නොකිරීම තමයි මෙන්න මේ ජීවිත දහසක් අපිට නැති වෙන එකට එක හේතුවක්. එනිසා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් විකිණීම ඔබේ වගකීම. අපි දන්නවා ඉස්සර හෙල්මට් එකක් කිව්වම හෙල්මට් එකේ මූණු ආවරණය තිබුණා. හැබැයි සමහර හෙල්මට් දැන් තියෙනවා කිසිදු ආවරණයක් නැහැ. කට්ටක් වැහුවා වගේ විතරක් පොඩි බෙල්ට් එකක් තියෙනවා. ඉතින් මේක දාගෙන ගිහපුවාම මේ හෙල්මට් එක හිසේ ආවරණයේ ආරක්ෂාවට නෙමෙයි. දැන් තියෙන හෙල්මට් කියලා පාවිච්චි කරනවා පළඳනාවක් ලෙස විතරක්. ඉතින් මේකෙන් අනතුරක් වුණොත් ඔහුගේ ජීවිතය රැකෙන්නේ නැහැ. ඉතින් පාරිභෝගික සේවා අධිකාරී පනත අනුව අපට පැවරලා තියෙන වගකීම තමයි මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන හෙල්මට් එක මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන්න ඕනේ. අපි වෙළඳ ව්‍යාපාරිකයින්ට ආනයනකරුවන්ට බෙදා හරින්නන්ට වෙළෙන්දන්ට අපි ඔබෙන් ඉල්ලන්නේ. ඔබ ඔබේ වෙළඳසැලේ විකුණන හෙල්මට් එකේ SLS 517 සීල් එක තියෙනවද ලාංඡනය තියෙනවද කියලා බලන්න. SLS 517 බැච් එක නැති හෙල්මට් එක ලාභයට ගෙනත් දුන්නට ඔබ විකුණන්න එපා. ඔබ දඩ කනවා. ඒ නිසා අපි මේ ජනවාරි මාසේ ඉඳන් ජූනි 30 වෙනිදාට අපි නඩු 53ක් දාලා තියෙනවා. නඩු 39ක් අවසන් කරලා තියෙනවා. අපි තවත් මේ වෙනකොට නඩු 151ක් දාන්න අපි කටයුතු කරලා තියෙනවා මේ අවුරුද්ද. ඉතින් මේ මාස 6කට ආසන්න කාලයක්. ඉතින් අපි මෙවැනි ශනික වැටලීම් ගණනාවක් සිදු කරමින් තියෙනවා. ඔබ දැක්ක අපි පහුගිය දවස්වල හදිසියේ පෞද්ගලික රෝහල් රසායනාගාර වැටලීම් සිදු කළා.
ඒ වගේම අපි විස රසායනික යොදමින් පළතුරු විකුණන එක පිළිබඳව අපි ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. shopping bag භාවිතා කරන එක අපි අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ලදරු කිරි බෝතල්, කෑම පෙට්ටි, වතුර බෝතල් භාවිතාවට අදාළ නිර්ණායක අපි හඳුන්වා දෙන්න කටයුතු කරනවා. නිසා මේ සියල්ල කරන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙන. නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න තියෙන පාරිභෝගික සේවා අධිකාරිය හදිසියේ නෙමෙයි මේවා කරන්නේ. ඒක තමයි අපේ වගකීම. නිසා ඔබ ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් නම් විකුණන ඔබට දඩ කන්න වෙන්නේ නැහැ. ඔබට දඩ වදින්නේ නැහැ. ඔබට උසාවි යන්න වෙන්නේ නැහැ. ඔබට නඩු වැටෙන්නේ නැහැ. ඔබ විකුණන හෙල්මට් එක අරන් යන පාරිභෝගිකයා මගියෙක් හැටියට පාරේ යනකොට ඔහුට අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔහුගේ ජීවිතය රැකෙනවා. ඒ රැකෙන ජීවිතය හෙල්මට් එක නිසා රැකුණා කිව්වොත් එහෙම ඒ හෙල්මට් එක විකුණපු ඔබටත් ඒ ගෞරවයක් ඉතුරු වෙනවා. ඔබ විකුණපු හෙල්මට් එකෙන් තමයි ඔහුගේ ජීවිතය බේරුනේ කියලා. ඒ නිසා අපි ඊටාම උමනාවෙන් ඉල්ලනවා මේ කර්මාන්තේ ඉන්න කර්මාන්තකරුවන්ට ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එක නිෂ්පාදනය කරන්න. ආනයනකරුවන්ට ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් ආනයනය කරන්න. තොග වෙලෙන්දන්ට, සිල්ලර වෙලෙන්දන්ට, බෙදා හරින්නන්ට ඔබ සියලු දෙනාට අපි කියනවා SLS 517 ලාංඡනයේ සහිත හෙල්මට් විකුණන්න, බෙදා හරින්න. එනිසා ප්‍රමිතියෙන් යුතු SLS ලාංඡනයේ සහිත හෙල්මට් පමණක් විකිණීම විසින් ඔබට නඩු වැටෙන්නේ, උසාවි යන්න වෙන්නේ, දඩ වැදින්නේ නැහැ. එය විසින් ඔබ දැවැන්ත සමාජ කාර්යභාරයට දායක වෙනවා. මහමග යන ඒ මගියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබටත් දායක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි පාරිභෝගික සේවා අධිකාරිය ලෙස වෙළඳ අමාත්‍යාංශය යටතේ අපිට පැවරිච්ච වගකීම ඉටු කරද්දී මේවා හදිස්සියේ කඩා වැදීම් හරි හදිස්සියේ සිදු වෙච්ච ඒවා හරි නෙමෙයි. මේවා හිමින් සිදු වුණාට මේවා අපිට පැවරිච්ච බලය, වගකීම, පනතෙන් ලැබිච්ච වගකීම් අපි ඒවා ඉටු කරනවා. ඒවා ඉටු කරද්දී මහා ජනතාවගේ ආරක්ෂාව ගැන තමයි අපිට බලන්න තියෙන්නේ. ඒ නිසා මහමග යන මහා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, බයිසිකලේ ඉඳගෙන යන කුඩා දරුවගේ ආරක්ෂාව වෙනුවෙන්, බයිසිකලේ පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන යන මගියාගේ ආරක්ෂාව වෙනුවෙන්, බයිසිකලේ පදින තාත්තගේ අම්මගේ ආරක්ෂාව වෙනුවෙන් අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඔබත් ඒට සහාය වෙන්න. ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් විකුණන්න පාරිභෝගික සේවා අධිකාරිය පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගකීම ඉටු කරනවා.